කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලට අරගෙන ආවේ මම කලින් දීපු ප්‍රෂන් ෆෘට් සිරප් එක හදා ගන්නවා වගේම වීඩියෝ එකක්. හැබැයි අද මම කියලා දෙනවා හදාගන්න පළතුරු සිරප් එකට අමතරව ඉතිරි වෙන පළතුරු පල්පයෙන් ජෑම්, ස්ටූ වගේ දේවල් හදාගන්න විදියත්. කලින් හදපු ප්‍රෂන් ෆෘට් වල පළතුරු පල්පේ ඉතුරුනේ නෑනේ. බීජ විතරයිනේ ඉතුරුනේ. ඒ වගේ පළතුරු වලින් ඔයාලට ඒ වීඩියෝ එකේ විදිහට පළතුරු සිරප් එක හදාගන්න පුළුවන්. අද ඔයාලට බලන්න පුළුවන් පළතුරු යුෂ ඉවත් කරගත්තට පස්සේ පළතුරු මදේ ඉතිරි වෙන ඕනම පළතුරකින් මේ විදිහට ජෑම්, ස්ටූ වගේ දේවල් හදාගන්න විදිහ. ඒ ඉතිරි වෙන පළතුරු පල්පේ විසි කරන්න නැතුව ප්‍රයෝජනයට ගන්න හැටි. එහෙනම් අපි මුලින්ම බලමුකෝ සිරප් එක හදාගන්න විදිය. ඕන කරන අමුද්‍රව්‍ය මම ඔයාලට ලිස්ට් එකක් විදියට වීඩියෝ එකේ දාලා තියෙනවා. මේක හදන්න අන්නාසි ගන්නකොට හොඳට ඉදුණ අන්නාසි ගෙඩියක් ගන්න. දැන් මේ ඔයාලා දකිනවා වගේ අන්නාසි ගෙඩිය සුද්ධ කරලා කෑලි කපලා ගන්න. අන්නාසි ටික කෑලි කපා ගත්තට පස්සේ මේකේ බර මැන ගන්න. ග්‍රෑම් වලින් හරි කප් වලින් හරි මේක මැන ගන්න. ඊට පස්සේ ඒ ප්‍රමාණයෙන් භාගයක් වෙන්න සීනි කිරා ගන්න. අපි මේකට මොන පළතුර ගත්තත් ඒ පළතුරේ බරින් භාගයක් තමයි සීනි පාවිච්චි කරන්නේ. දැන් මම පිරිසිදු වියලි බෝතලයක් අරගෙන දැන් මේ ඔයාලා දකිනවා වගේ අන්නාසි තට්ටුවක් සීනි තට්ටුවක් විදියට දාගන්නවා. මේ විදියට දාගත්තට පස්සේ බෝතලය හොඳින් වහලා සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියාගන්න. මේ ටික කලවම් කරන්න ඕන කරන්නේ නැහැ. මේ විදියට හදාගන්න අන්නාසි බෝතලය පැය 24ක් 48ක් වගේ කාලයක් තියාගන්න ඕන. පැය 48කට වඩා කාලයක් තියාගන්න එපා. අන්නාසි කියන්නේ ඉක්මනින්ම පැසීමේ ක්‍රියාවලියට ලක් වෙන පළතුරක්. ඉක්මනින්ම රසය වෙනස් වෙනවා, රා ගතියක් වගේ එනවා. අපි මේක වැඩිපුර තියාගත්තොත් වයින් පැහෙන ගතියක් වගේ එනවා. ඒ නිසා උපරිමයෙන්ම පැය 48ක්, ඒ කියන්නේ දවස් 2ක් තියාගත්තාම ඇති. මේ ඔයාලා දකින්නේ පැය කීපයකට පස්සේ අන්නාසි මිශ්‍රණය තියෙන බෝතලය. සීනි ටික අන්නාසි විෂ වලින් ඉක්මනින්ම දිය වෙනවා. දැන් මේ තියෙන්නේ පැය 48කට ලං වෙන්න කාලයක් මම තියාගත්ත අන්නාසි බෝතලය. දැන් මම මේ දියර ඔක්කොම හොඳට පෙරා ගන්නවා. දියර ටික පෙරාගත්තට පස්සේ අන්නාසි කෑලි ටික පැත්තකින් තියාගන්න. මේ පෙරා ගන්න යුෂ වලට වතුර පොඩ්ඩක්වත් එකතු කරගන්න එපා. දැන් මම මේ යුෂ ටික භාජනයකට දාලා උතුරව ගන්නවා. සාමාන්‍ය ගින්දරේ මේක උතුරව ගන්න. මේක උතුරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා විනාඩියක් උතුරන්න දීලා ලිපෙන් ඉවත් කරගන්න. හැබැයි ඔයාලට මේක ඔයාලා කැමති ප්‍රමාණයට උකුවට උකු කරගන්න පුළුවන්. ගානිෂ් එකක් විදියට පාවිච්චි කරන්න නම් වැඩිපුර උකුවට හදාගන්න. ඊට පස්සේ මම මේ සිරප් එක පිරිසිදු වියලි බෝතලයකට දාලා හොඳින් නිවුණට පස්සේ ශීතකරණයේ තියාගන්නවා. දැන් මේ ඔයාලා දකින්නේ මම මේ හදාගත්ත සිරප් එක දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර, අයිස් කැට දාලා බීම එක හදාගන්න විදිය. මේ සිරප් එකේ පළතුරු රසය වැඩි. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට සිරප් එක එකතු කරලා සීනි ප්‍රමාණය අඩු නම් පස්සේ එකතු කරගන්න. මේ විදියට හදාගන්න බීම එක හරිම රසයි. මේ සිරප් එකෙන්ම ජෙලි හදාගන්නත් පුළුවන්. ජෙලි එක හදාගන්න විදිය මම ඔයාලට ප්‍රෂන් ෆෘට් වීඩියෝ එකෙන් කියලා දුන්නා. ඔයාලට මේ මම දාලා තියෙන්නේ මේ ජෙලි එක හදාගන්න ඕන කරන අමුද්‍රව්‍ය ටික. මේ වීඩියෝ එකේ මම ජෙලි එක හදාගන්න විදිය ඔයාලට කියලා දෙන්නේ නැහැ. ඒක තියෙනවා ප්‍රෂන් ෆෘට් වීඩියෝ එකේ. මම මේ දාලා තියෙන අමුද්‍රව්‍ය ටික දාලා ඔයාලට ජෑම් එකක් වුණත් සාමාන්‍ය විදියට හදාගන්න පුළුවන්. අන්නාසි කෑලි ඔක්කොම හරි ටිකක් හරි බ්ලෙන්ඩ් කරලා පල්පයක් හදලා ගන්න. අද මම මේ අන්නාසි කෑලි ටික ස්ටූ කරගන්නවා. මට කෑම ටිකක් හදාගන්න ඕන කරන නිසා. සීනි වල තිබ්බ නිසා මේ අන්නාසි කෑලි වල හොඳ පැණි රසක් තියෙනවා. ඒ වුණාට මම පොඩි සීනි ප්‍රමාණයක් මේකට එකතු කරගන්නවා. ඒකට හේතුව තමයි අපි මේකේ තියෙන දියර ගතිය ඔක්කොම ඉවත් කරලා තියෙන නිසා අපිට මේකට පොඩි දියර ගතියක් ඕන කරනවා. මේ විදියට සීනි ටික එකතු කරලා අන්නාසි ටික තැම්බෙනකම් මම මේක සාමාන්‍ය ගින්දරේ උයා ගන්නවා. අන්නාසි කෑලි ටික තැම්බිලා ස්ටූ ගතියක් එනකම් එකට ඇලෙන ගතියක් එනකම් මම මේක උයා ගන්නවා. මේ විදියට හදාගන්න අන්නාසි ස්ටූ එකත් මම පිරිසිදු වියලි බෝතලයකට දාලා හොඳින් නිවුණට පස්සේ ශීතකරණයේ තියාගන්නවා. මේ හදාගන්න අන්නාසි ස්ටූ ටික රස කැවිලි, කේක් වගේ කෑම වර්ග හදන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කෑම ಜಾති සරසන් උනත් ගන්න පුළුවන්.
ඔන්න ඉතින් ඔය විදිහට තමයි මම අන්නාසි වලින් මං හදන සිරප් එකයි ස්ටූ එකයි හදාගත්තේ. මේ විදිහට ඔයාලා බීම හදන පළතුරු කෑලි ඉතුරු වෙන පළතුරු ඕනම එකකින් හදාගන්න පුළුවන්. මේ විදිහට පළතුරු සිරප් එක හදාගත්තාම හරිම වාසි. මොකද ජෑම් එකක් ස්ටූ එකක් වගේත් හදාගන්න පුළුවන්නේ. අපි ගන්න එකම පළතුරු කොටසින් සිරප් එකට අමතරව කෑම ಜಾති කීපයක් හදාගන්න පුළුවන් මේ විදිහට. උදාහරණයක් විදිහට ස්ට්‍රෝබෙරි, මල්බෙරි, චෙරි වර්ග වගේ රස පළතුරු වර්ග මේවා හදන්න ගන්න පුළුවන්. ඔන්න ඉතින් ওই විදිහට තමයි මම අන්නාසි වලින් සිරප් එකයි ස්ටූ එකයි හදාගත්තේ. එහෙනම් ඉතින් වෙලාවක ඔයාලත් මේක හදලා බලන්නකෝ. හදලා බැලුවොතින් කොහොමද රස කියලා මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වෙනස් විදියක වෙනස් කෑමක් එක්ක අපි ඉක්මනින්ම ආයෙත් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න.